ඔයාට පීරියඩ්ස් හැදෙන දවස හිතා ගන්න බැරිද? මාස ගණනක් පරක්කු වෙලා පීරියඩ්ස් හැදෙනවද? එහෙනම් ඔයාටත් තියෙන්නේ අක්‍රමවත් ඔසප් චක්‍රයක් වෙන්න පුළුවන්. හායි, මම ඩොක්ටර් පංචලි. ආයිබෝ හෙල්ත් අපි ෆෙම්ස් සමග එකතු වෙලා කරන ඇය වීඩියෝ මාලාව එක්කයි ඔබ මේ වී සිටින්නේ. අද අපි කතා කරන්න යන්නේ අක්‍රමවත් ඔසප් චක්‍රය පිළිබඳවයි. සාමාන්‍ය ඔසප් චක්‍රය දින 21ක් 35ක් අතර පවතිනවා. ඔසප් චක්‍රයෙන් දින 21කට වඩා අඩු නම්, දින 35ට වඩා වැඩි නම් ඔසප් වීම මග ඇරෙනවා නම්, ප්‍රෙඩික්ට් කරන්න බැරි විදිහට පීරියඩ්ස් හැදෙනවා නම් ඔයාට තියෙන්නේ අක්‍රමවත් චක්‍රයක් වෙන්න පුළුවන්. වයස අවුරුදු 12 16 අතර ගෑනු දරුවන්ගේ ආර්ථව හරණය ලම් වෙනකොටත් ජීවිතයේ ආතති කාල සීමාවලදී ඔසප් චක්‍රයේ අක්‍රමිකතා සුලභව දක්නට ලැබෙනවා. ඔසප් චක්‍රයේ අක්‍රමවත් වෙන්න හේතු විදිහට පොලිසිස්ටික් ඕවේරියන් සින්ඩ්‍රෝම් තත්ත්වය, තයිරොයිඩ් හෝමෝනයේ අඩු වැඩිවීම, අධික ලෙස ව්‍යායාම කිරීම සහ කෘෂභාවය, අධික ස්ථූලභාවය, ඒ වගේම දීර්ඝ කාලීනව පවතින ලෙඩ රෝග සහ ඒවාට ගන්න ඖෂධ, ගර්භණීභාවය, ඒ වගේම උපත් පාලන පෙති පාවිච්චි කිරීම හඳුන්වන්න පුළුවන්. මේ ගැන ඔබ වෛද්‍ය උපකාරය පැතිය යුත්තේ මොන අවස්ථාවේදීද? මේ ඔසප් චක්‍රයේ අක්‍රමවත් වීම මාස 3කට වඩා වැඩි කාලයක් පවතිනවා නම්, ඔසප් වීමේදී අධික රුධිර වහනයක් වෙනවා නම්, ඔසප් වීම අතරමැදි රුධිර වහනය වෙනවා නම්, ඒ වගේම අධික ලෙස මූණේ කුරුලා ඇතිවීම, අධික ලෙස රෝම ඇතිවීම සිදු වෙනවා නම්, මේ ඔසප් චක්‍රයේ අක්‍රමික වීම ඔබගේ මානසික සෞඛ්‍යයට එහෙමත් නැත්නම් ගැබ් ගැනීමට බලපානවා නම් ඔබ අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හමු විය යුතුයි. ඔසප් චක්‍රයේ අක්‍රමිකතා පාලනය කරගන්නේ කොහොමද? මේ සඳහා ඔයාගේ ඔසප් දින සලකුණු කර තබා ගැනීම වැදගත් වෙනවා. ඒ සඳහා ඔයාගේ ෆෝන් එකේ ෆියෝ වැනි ඇප් එකක්, කැලෙන්ඩර් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔසප් චක්‍රයේ අක්‍රමිකතා පාලනය කරන්න සුවබර ජීවිතයක් ගත කිරීම ඉතාමත් වැදගත් වෙනවා. සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට සමබර ආහාර වේලක් ගැනීම, නිසි ලෙස ව්‍යායාම කිරීම, ශරීරයේ නිසි බර පවත්වා ගැනීම වගේම ජීවිතයේ ආතතිය අඩු කර ගැනීම, සුව නිින්දක් ලබා ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම ඔයාට පීකොස් හෝ තයිරොයිඩ් හෝමෝනයේ අසමතුලිතතාවයක් තියෙනවා නම් ඊට අදාළ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමත් වැදගත් වෙනවා. ඉතින් ඔයා දැනගත යුතුම කාරණය වෙන්නේ ඔසප් චක්‍රයේ අක්‍රමිකතා ඉතාම සුලභ දෙයක්. එය ඔයාගේ ජීවිතයේ ඉතා අසීරු අවස්ථාවලදී සිදු වෙනවා වෙන්න පුළුවන්. ඉතින් මේ අක්‍රමිකතාවය දිගින් දිගටම තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හමු වීමට වග බලාගත යුතුයි. ඔබේම සිරුරෙන් දෙන සංඥාවන් මග හරින්න එපා. ඔසප් චක්‍රයේ අක්‍රමවත් වීම ඉතාම සාමාන්‍ය දෙයක් වෙන්නත් පුළුවන්. හැබැයි ඊට වඩා ගැඹුරු දෙයක් වෙන්නත් පුළුවන්.